ශබ්දෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමියන්ති යේ පමත්තා යථාමතාති. හොඳයි, මේ ස්ථානයට වැඩහිඳ වදාරන රම්පුහුණුගම බෞද්ධ මහා විහාරයේ ගරු විහාරාධිපති නිට්ටඹුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය භික්ෂු සංඝ සභාවේ ගරු සභාපති වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ගරු හිටපු නියෝජ්‍ය විදුහල්පති තැන්පත් අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය නම කියන්න අවසරයි පූජ්‍ය බෝලියද්දේ විමලානන්ද ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම රම්පුගුණගම බෞද්ධ මහා විහාරයේ ගරු විහාරාධිකාරී පුරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති තැන්පත් ගෞරවනීය අපේ පූජ්‍ය බෝලියද්දේ ධම්මකිත්ති ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ නවගම්පුර සුමන පණ්ඩිත හාමුදුරුව ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණ ලාභී කාරුණික පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාම මේ කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කරන්න ඕන කරන මහා පුදුම විදිහේ විශිෂ්ට පින්කමක් බෞද්ධයෙක් කියලා ඉපදුනහම, මිනිස්සෙක් කියලා ඉපදුනහම ජීවිතේ මුහුණ දෙන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවකට තමයි මේ ලැබිලා ඉන්නේ. ධර්ම දේශනාවේ අරමුණ තමයි සම්බුද්ධ ශාසනයට 5000ක් කල් චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් මදුශානි පළතවානේ සමන් කුමාර මහත්මයා සිය ආදරණීය දෙමව්පියන්ට පීබී සොබිනෝනා පීබී මර්තෙලිස් යන අයට පින් අනුමෝදන් කරන්න එතුමන්ගේ ආදරණීය පිරිඳගේ පියතුමන් සිහිපත් කරන්න ඒ සෑම දිනාටම
පින්පෙත් අනුමෝදන් කරන්න. ඌරපොළ මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 150ක් පිරීමත් අපේ සුමන පණ්ඩිත හාමුදුරුවන්ගේ ජන්මදිනයට ආශිර්වාද කරන්න සජ්ජන සුරෝදස හිතමිතුරු පිරිස ඔවුන්ගේ පවුල් වලට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. දැන් මේ ඩ්‍රෝන කරගුව ඇති වාගේ. පින්නදෙන මෙතන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඉස්කෝලේට අවුරුදු 150ක් පිරීම. අවුරුදු 150ක් කිය අද වගේ බලනකොට පරම්පරා දෙකකට ආසන්න කාලයකට උගන්වලා තියෙනවා. අවුරුදු 150. වෙනදුනේ මේ පිම්බිම ලක්ෂ ගාණක් දරුවෝ ඉගෙනගෙන ඇති. ලක්ෂ ගාණක් ජීවිත ජයග්‍රහණය කරලා ඇති. අපි ආශිර්වාද කරමු ඌරාපොළ මහා මධ්‍ය මහා විද්‍යාලයට මේ ලෝකවාසී දූ දරුවන්ගේ නැණනුවන් පාදන්න අවශ්‍ය ධෛර්යය මේ පිම්බිමට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පින් සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වෙනදන මේ උදෑසන කාලේ ධර්ම දේශනාමය පින්කමක් සංවිධානය කරගෙන ධර්ම දේශනාමය පින්කමක් ශ්‍රවණය කරන්න කටයුතු යොදාගත්තේ වටිනාකම කොච්චරද කියනවා නම් මේ මුළු මහත් සංසාරෙම ගෙවන හැම ආත්ම භාවයක් පිළිබඳව ඒ ආත්ම භාවයන් දුකෙන් ගෙවනවද සැපෙන් සතුටෙන් ගෙවනවද කියන එක තීරණය කරන්න පුළුවන් මහා විශිෂ්ට ආත්මයක් තමයි මනුෂ්‍ය ආත්ම භාවය කියලා කියන්නේ. මේ ලබාගත් මිනිසත් භවයේ තුලින් අපිට හරි අපූර්වට පුළුවන් වෙනවා තිරිසන් සත්තුන්ට වඩා පින්නතුන් අහලත් ඇති රසවාහිනිය එහෙම සඳහන් වෙන්නේ උත්තර පබ්බත විහාරේ හාමුදුරුවෝ පින්නතුනි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. මම මේ කියන්නේ පින්නතුනි මේ බණ අහන්න ආපු අම්මලා තාත්තලාට බණ ඇහුවා කියලා ඉතින් ඒ විදිහටම ඉන්න හරි අමාරුයි. බණ අහන්න හිතිච්ච එක ලොකු දෙයක්. බණ අහන්න ඕන කියලා දැනුණු එක ලොකු දෙයක්. එන්නතුන් දන්නවද ඇයි ඔහොම හිතෙන්නේ? සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙනවා. ධර්ම රතිය කියන එක හොඳට දැනিলা තියෙනවා. දැන් ඔය නොතේරුණත් පින්නතුනි අපි දැන් මෙතන හින්දි සින්දුවක් දැම්මත් ඇඟිලි දෙක දණිය වදින්න. ඇයි ඒ රතිය වගේ නෙමේ පින්නතුනි මේ ධර්ම රතිය කියන එක මේක හුරු වෙලා තිබ්බාම සංසාරෙන් ආත්මින් ආත්මයට අපිව නඩත්තු මේක ඒ පෝෂණය වීම සංසාරේ කරපු පින් අර ඡායාවාන පායිනේ හේවණල්ලක් වගේ පිටිපස්සෙන් ඇවිල්ලා අපි දන්නේවත් නැතුව අපේ හිත කුසලයට යොමු කරන හැටි ඒ තමයි ඔය බණ අහන්න හිතිච්ච එක. ඕක හරි වටිනවා. ඔය සිතුවිල්ල අපි තියාගන්න ඕනේ ඇති කරගන්න ඕනේ
මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපිට ඇති වෙන්න ඕන පින්නතුනි මේ ධර්ම රතියමයි. බුදුරජාණන් වහන්සේ මතක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මතක් වෙන එකට තමයි පින්නතුනි ඔය අද බණ පටන් ගන්න කලින් සේරම කිව්වා නේද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. උත්තර පබ්බද විහාරේ හාමුදුරුව සතිපට්ඨාන දේශනකොට ළඟ හුඹක් තිබිලා ඒකේ ගැරන්ඩියක් හිටියා. මේ ගැරන්ඩියාට දැන් මෙව ඇහිලා හොඳට හුරුයි. ගැරන්ඩියා වයසට යනවා. මම කියන්නේ මේ තිරිසන් සත්තුන්ට මෙහෙමනම් අපි නිවන් දකින්න බෑ පින්නතුනි මේ ආත්මෙ. වයසට ගිහිල්ලා ගැරන්ඩියාගේ දැන් ඇස් පේන්නේ නැහැ. එක තැනකට වෙලා ඉන්නකොට කබරේ කැවිල්ලා ගැරන්ඩියා දැන් ගිලින්න සූදානම්. රහලා දිනවනේ කෛරාතේ තම් පුනක් සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. කරන පින්කම් නැවත සිහිපත් කරන්න ඕනේ. එතකොට තමයි මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. අපරය ඇවිල්ලා ගැරන්ඩියා ගිලින්න හදනකොටම පන්සලේ හාමුදුරුවෝ ධ්‍යාන සමාපatti ලාභී උන්වහන්සේට මේක දැනෙනවා. උන්වහන්සේ ගැරන්ඩියාට ඇහෙන්න සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. අර බලන්න ධර්මයේ රතියට උරු වෙලා තිබ්බ ගැරන්ඩියාට අරක ඇහිච්ච ගමන් මොකද වුනේ? හිත පිහිටුවා පින්නතුනි සතිපට්ඨානේ. හිත පිහිටුවා ධර්මයට. ගැරන්ඩියා ත්‍රිසං සතා වුණත් අවබෝධ වුණා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. ධර්මයෙන් තොර සරණක් නැහැ කියන එක මරු කටේ ඉන්නකොට මරණය පේනකොට මතක් වුණා. ඒකයි මේ ටික හුරු වෙන එකේ තියෙන වටිනාකම. එන්නතුන් දන්නවනේ දාර අදින්න පුබ්බගේ පුතා කවුද? මට්ට කුණ්ඩලි. හොඳටම ලෙඩ වුණාට පස්සේ තාත්තා මොකද කරන්නේ? උස්සගෙන ඇවිල්ලා අතාරිනවලු ස්ටෝප්පේ ගෙනල්ලා දානවා. මට කුණ්ඩලි හරි අමාරුයි මරණාසන්න මොහොතේ ඉන්නේ. පිටිය පැත්තට හැරෙලයි. මම කියන්නේ පිළිදෙන අපිට මරණකොට මතක් වෙන්න ඕනේ. අපි කරපු පව් එහෙමනම් නෙවෙයි. අපි කරපු අකුසල් නම් නෙවෙයි. බුදුහාමුදුරුවන්ට පේනවා මට කුණ්ඩලි හරි අමාරුවෙන් ඉන්නේ. මට කුණ්ඩලීට දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් පිහිට වෙන්න ඕන කියලා. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට කුණ්ඩලීගේ ගෙදර අඩුල්ල ගාවට යනවා. ගිහිල්ලා බලනවා මට කුණ්ඩලීට දැන් බුදුහාමුදුරුවන්ගේ පැත්ත හැරෙන්න බෑ. එච්චරටම අමාරුයි. අවසානයේ මට කුණ්ඩලීට පේන මගේ බුදුහාමුදුරුවෝ තුන්බෝ සම්බුද්ධ රශ්මි ධාරාවක් අර පිටිය පැත්තට නිකුත් කරන. ඒ සම්බුදු රශ්මාලාව දැක්කට පස්සේ මට කුණ්ඩලී හිත පාදවා ගන්න. එච්චරයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. මට මගේ බුදුහාමුදුරුවන්ගේ තොර සරණක් නැහැ. වෙනතුනි මේවා තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍ය ආත්ම භාවයට විතරයි.
තේරුම් අරගෙන හිත පහදවා ගන්න පුළුවන් වෙන්නේ මිනිසත් භාවයට විතරයි. මේකේ තියෙන වේදනාකාරී පැත්ත මම මේ දේශනා කරන්නේ බාල මහලු තරුණ සියලු දෙනාටම ජීවිතේ අප්‍රමාදීව පුදුම විදිහට කුසල් කරන්න සිද්ධ වෙනවා. අප්‍රසන්න මරණයකින් වැළකෙන්න නම් මම ඔය ධර්ම දේශනේ පිළිත් ටිකක් කියන්න ගියා ලෙඩ වෙලා හිටපු තාත්තා කෙනෙකුට. මේ පින්නතුන් දන්නවත් දැකලත් සමහර අය ඉන්නව නේද අර විකාරෙන් වාගේ දොඩවනවනේ ඔත්පොළ ඉන්නකොට. එතකොට අපි කියනවා දැන් තීසෙන්පත් නැහැ විකාරෙන් කියවනවා පිස්සු වාගේ කියලා. අර තාත්තා කියනවා පින්නතුනේ පිළිත් කියන්න පටන් ගන්නකොට ඈ ගහලා කියනවා ජනෙල් වහපියවලු. ඇයි ඉන්ද්‍ර සරණවලු පිච්චෙන්ද හදනවලු. කෑ ගහලා කියනවා මේ ඇඳ අල්ලගන්නලු. හේතුව පෙරලනවා ඇදගෙන යනවා වාගේ තේරෙනවලු. කෑ ගහලා කියනවා උළුවස්ස ගාව කවුද බලාගෙන ඉන්නවලු. ඕන තරම් ඔයත් දැකලා ඇති මෙහෙම දේවල්. එහෙම කරනකොට අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? ආඳුරු කෙනෙක් ගෙනල්ලා පිළිත් ටිකක් කියවනවා. පිළිතුරු ඒ මොහොත තමයි ජීවිතේ සිද්ධ කරපු පව් පිංගන පසුතැවෙන මොහොත. කායික වේදනාව උපරිමයට ගියවුවාම පත්වන මනෝ ව්‍යාධියේ ප්‍රතිඵලය. ධනංජානි සූත්‍ර දේශනාව තුල මම කියන්නේ ධනංජානි වගේ වෙන්න එපා. ඒ ඉතින් මරණ කම්ම තේරෙන්නේ නැහැ හොඳේ. ධනංජානි කියලා කියන්නේ එක විදිහක හිටපු දඩබ්බර මිනිස්සේ. මුලින් හොඳට හිටියා. ඔය රජුරවන්ට හිතවත් වෙලා ධනංජානි ඔය විවිධ අකුසල් තමා සිද්ධ කරේ. මංකොල්ල කෑම, ඔය බදු පැහැර ගැනීම, ජනතාව පීඩාවට පත් වෙන දේවල්. මේ පැත්තේ තිජදේ කාලේ කොන්ත්‍රාත් එමරන හොරාකාව මිනිස්සු. සමහර කොන්ක්‍රීට් පාරවල් තියෙනවනේ අදටත් යන්න බැරි. ඇයි? ඒ ධනංජානිලා වගේ පොඩි. ඔය මෙතනත් ඇති සමහරට ඇවිල්ලා. මතක් නැති අපේ ගමේ අහවලා වයි කියලා. පුදුම විදියට හොරා කරනවා. ධනංජානිලා. එතකොට බොහොමනේ මේ තමන්නේ දැන් ආයව කල්පනා කරන්න ඕනේ. වෙනදුනේ හතර හන්දි බලංගු තියෙන කාලේ ඕව කෙරුවා වගේ නෙමෙයි. කට පණ තියෙන වෙලාවේ කියෙව්වා වගේ නෙමෙයි. අතපය වනන්න පුළුවන් වෙලාවේ වෙනුවා වගේ නෙමෙයි. මේ කියන හැම එකටම අපි ගෙවන්න බෑ. විදවන හැම එකටම ගෙවන්න බෑ. ධනංජානි අන්තිමේ උත්පල වුණාට පස්සේ දරුවන් ධනංජානි යාළුවා සරියුත්තම උත්පල වුණාට පස්සේ සරියුත් හාමුදුරුවන්ට පණිවිඩය යවනවා. සරියුත් මහරහතන් වහන්සේ වඩිනෝ. ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවන්ට මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහරහතන් වහන්සේ
ආමුදුරනේ මගේ ඔළුව පළලා දෙපැත්තට අදිනවා වගේ වේදනයි. ආමුදුරනේ මගේ කඳබඩ පළලා අදිනවා වගේ වේදනයි. මගේ අකුණු බහන් ඇදලා ගන්නවා වගේ වේදනයි ආමුදුරනේ. මේ පින්නතුනි මරණ මංචකේ දැනෙන්නද? ඒ උත්තමයන් වහන්සේලාගේ තිබ්බ ප්‍රඥාවේ මහිමයෙන් ඒව දැනගන්නවා විනා පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට හරිය අමාරුයි. සරියුත් මහ රහතන් වහන්සේ බලනවා පින්නතුනි බලනකොට ධනංජානිවේ නරකේ උපදින්න හදන බලනකොට මේ ධනංජානි අවීචියේ උපදින්න හදන එතකොට දැන් ඔය අවුවේ ඉන්න බැරි නම් හෙවණට ගියක් ගමක් නැහැ. ඇත්තටම කියන්නේ හෙවණක් කියලාත් නැහැ ඉතින් කොහරි තියෙන තැනකට ස්පීකර් වලින් ඇහෙනවා කමක් නැහැ. කිව්වා කියන්නේ හෙවණ කලන්තයක් හදුනා මහඳුරන් කට කියලා. සරියුත් මහ රහතන් වහන්සේට පේනවා කිසිම දෝෂයක් නැහැ නැගිටලා ගියා කියලා. හොඳද? නැගිටලා යන්නේ හොඳ නෑ වගේ කියලා හිතලා ඉන්නවනම් දෙපා කියලා මම මේ කියන්නේ අමාරුයි. සරියුත් මහ රහතන් වහන්සේ දකින්න මේ ධනංජානි උපදින්න යන්නේ නරකේ. සරියුත් හාමුදුරුව අහනවා ධනංජානිගේ ධනංජානි අර අකුසල් කරනකොට හිටපු යාළුවෝ කොයි දැන් මේ ඉස්කෝල දරුවොත් අපේ ඉන්න හින්දා ලොකු පන්ති වල ළමයිනුත් ඇති. ඔය අම්මා කෙනෙක් මට ඊයේ පෙරේදා කියනවා හාමුදුරුවනේ කොල්ලා කිව්වලු පුතේ කවදා තම්මලාට තාත්තලාට එහෙම කියන්න එපා. ඔය 11 පන්ති ඉහළ ගිහුවම තමයි මෙහෙම කියවෙන්නේ. කොල්ලා අම්මා අඬන අමාත් එක්ක ගියා. කොල්ලා කිව්වලු තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැති වෙනවා කියලා. අම්මලා කියනවනේ දරුවන්ට මේ කට්ටිය අසුරු කරන්න මේ කට්ටිය අසුරු කරන්න එපා කියලා. මේ කියන එක ඒක දරුවන්ට දරා ගන්න අමාරුයි. ඒත් දරුවෝ පුදුම විදියට අකුසල් කරගන්න. සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා ධනංජානි කොයි යන හිටපු මිත්‍රයෝ කවුරුවත් නැහැ. ඒ මහා ප්‍රඥාවේ ආනුභාවයේ පින්නතුනි සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගේ හිත අර නරකාදී පිහිටලා තිබ්බ හිත පිහිටවලා යොමු කරනවා තිරිසන් ලෝකෙට යොමු කරනවා. මේ පින්නතුන්ට නිකමටවත් පිළිලා නැත්නම් පල්ලෙක් පළලෙක් කලාවක් උපදී කියලා. ඔය දැකලා දිනවල අර ගෙවල් වල දෙනවනේ කංකුණු වෙච්ච බල්ලෝ. පොතර මෙයස් එහෙම ලගින් දෙනවනේ. වාහනයට එහෙම පුදිය දැක්කම නිකමටවත් හිතලා නැත්නම් මේ මටත් මේ දේ වෙයි කියලා. එක වචනයකින් තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන් වෙනස. එක වචනයකින් මේක මිශ්‍රෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමට ජීවත් වෙන්න. ධනංජානගේ සිත ක්‍රමයෙන් තිරිසන් ලෝකෙ පිටුවාට පස්සේ තිරිසන් ලෝකෙ වේදනාව දකින්න. තිරිසන් ලෝකේ මෙන්න මේ විදිහයි කියලා පේන්න තියෙනවා. අහනවා සරියුත් මහ රහතන් වහන්සේ ඔය ධනංජානි නරකයට වඩා හොඳයිද හොඳයි
ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානගේ හිත පිහිටවනවා පින්නතුනි പ്രേත ලෝකයේ තුල. പ്രേත ලෝකේ ආදීනව පෙන්නන සෙන්සොට සරව අනුභව කරන්නේ මල මුත්‍රා අනුභව කරන්නේ කඳ බඩ පිරෙන්න කවදාවත් ආහාර ටිකක් ගන්න හම්බෙන්නේ නැහැ. පින්නතුනේ ධනංජානගේ සිත ක්‍රමක්‍රමයෙන් සරියුත් මහරහතන් වහන්සේ අරගෙන ගිහිල්ලා පිහිටවනවා බ්‍රහ්ම ලෝකයේම පිහිටවනවා පින්නතුනේ. බ්‍රහ්ම ලෝකයේ පිහිටව මේ විදිහට අවසාන මොහොතේ ජීවිතේ සිද්ධ කරපු කුසල් ඉස්මතු කරගෙන හිත ශක්තිමත් කරගෙන අකුසලයේ අමතක කරලා කුසලයේ ඉස්මතු කරගන්න පුළුවන් විදිහට ආධ්‍යාත්මය සකස් කරගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවය. මේ ලබාගත් ආත්ම භාවය විනාශ කරන්න එපා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇහෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට ධර්ම රත්නයේ ගුණ කියනකොට සංඝයාගේ ගුණ කියනකොට ආමුදුරෝ දකින්නකොට අපේ සිතේ ඇති වෙන සිතුවිලි තුලින් ඇති වෙන ශ්‍රද්ධාව බොහොම ප්‍රමාණවත් මේ සංසාර විමුක්තිය ළඟා කර ගැනීමේ මාර්ගයට ලැබෙන ඔය කුසල් රජුරුවන් ගාව පින්නතුනේ රජුරුව රාජ්‍ය කරනකොට ඒක රූම පිළිදක් එනවා. මේ බලන්නකො පින්නතුනේ සාදුකාර දෙන එකේ තියෙනවා බල්ලොන්ට බලන්නට සාදුකාර දෙන්න පුළුවන්. ඔය සත්තුන්ට කිව්ව හැකිද බුද්ධ සරණං ගච්ඡාමි කියලා. ඒක හිතලා කියන්න පුළුවන් අපිට විතරයි. එක ආත්මිකවත් මේ ටික කරගන්න. ඔය කුසල් රජුගේ කාලේ අර හිටපු සුරූපී පිළිද. ඒ ස්වාමියා බණ අහලා ඉවර වෙලා පැවිදි වෙනවා. ස්වාමියා නැති හින්දා කුසල් රජුරුව මේ බිරිඳව ගන්නව අන්තපුරේ. අරගෙන දවසක් රජුරුව නිල්මානෙල් මල දීගෙන යනවා අන්තපුර බිසෝවරුන්ට. අර බිරිඳට විතරක් නිල්මානෙල් මල් දෙකක් දෙනවා. මේ මල් වල සුවඳ බලනවා කට්ටියම සතුටු වෙනවා. පැවිදි වෙච්ච ස්වාමියාගේ බිරිඳ විතර මල් වල සුවඳ බලලා අඬනවා. රජු වහන ඇයි අඬන්නේ? කියනවා නිල්මානෙල් මල් වලින් එන සුවඳ එනකොට මගේ ස්වාමියා මතක් වුණාලු. මේක රජුරුවන්ට හිතා ගන්න බෑ. රජුරුව මොකද කරන්නේ? අවදාන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාලිගාවේ දානට ආරාධනා කරනවා. එතකොට අරහඳුරු එන්නේ එනවා. දැන් වලඳල අවසානයේ රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ අවසානයේ බණ කියන එක අන්න අහවල් හාමුදුරුවන්ට දෙන්න දීලා ඔබ වහන්සේලා වඩේ බුද්ධානුමෝදනාව සිද්ධ කරා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කරනවා බිරිඳගේ ස්වාමියා වෙච්ච හාමුදුරුවෝ විතරක් ඉන්නේ. එන්නතුන එක වචනයක් කතා කරනකොට මුළු මාලිගාවම නිල්මානෙල් මල් සෝදාම. මුළු මාලිගාව අහනවා
රජුරු බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා බුදුහාමුදුරුවනේ එච්චර මොකක්ද කරලා දෙන්න පින්කම්. මහරජ වෙන එකතු පින්කමක්වත් නෙමෙයි ඔය කරලා තියෙන්නේ. හදවතේ ඉපදෙච්ච සත්‍රාව කොච්චරද කියනවනම් ඒක සාදුකාරයක් විදිහට පිට වෙලා තියෙනවලු. තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සත්‍රාවේ, තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරනකොට මේ ආත්මය තුලත් සතුටින් ඉන්න පුළුවන්, පරලොවත් සතුටින් ඉන්න පුළුවන් වෙනවා. මහ දෙයක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ අවදාවත් තෙරුවන්ට ගරහන්න එපා. අවදාවත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය විවේචනය කරන්න එපා. මම මේ දුවල පුතාලගෙන් අහන්නේ, මම හිතන්නේ මේ ගහවලයි අම්මලාගේ ළමයිගේ කාර්යකාරයත් ඇති. දෙමව්පියෝගේ මහානෝ මේ අම්මලා තාත්තලා මේ දරුවන්ට උගන්වලා තියනවාද? කාගෙන්ද මම මේ අහන්නේ? දෙමව්පියෝගේ නේ. හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ. දරුවන්ට උගන්වලා තියනවාද පුතේ? පන්සලට යනකොට ගලවපන් සරප්පු දෙකේ තුගාවේ. ඉුගල්ලා තියෙන්නේ. ගියපු ගමන් හාමුදුරුවන්ට දන ගහලා වැඳපන්. බස් එකේ යනකොට කිරියම්මට කිරියත්තට වැඩි හිටියට සීට් එක දෙන්න. උගන්වලා තිබ්බා. කතා බහ කරන එකේ ඉඳලා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. නිසරණයට දරුවන්ගේ සිත පිහිටුවන්න. ඒ සඳහා දෙමව්පියන්ගේ සීල සම්පන්න භාවය අවශ්‍යයි. දැන් තමන්ගේ දරුවෝ ඉස්සරහ මේ අම්මලා තාත්තලා කොච්චර බැන ගන්නවද නැද්ද? ඇති හැටි කුමාරට බැන ගන්න නැද්ද මේ ළමයි ඉස්සරහ? ළමයිගෙන් වෙන වෙනම අහන්නකො පුතේ වැඩිපුරම කුමාර පහලා දෙන්නේ කාගෙන්? එක්ක තාත්තා අම්මට බයිනෝ නැත්නම් අම්මා තාත්තට බයිනෝ. වෙන කාලේ බුදු වෙන්න එහෙම බෑ. බෝධිසත්වය බුදු වෙන්න මේ මනුස්ස ලෝකේ මව්කුසක් හොයන්නේ මොකදද? බෝධිසත්වය මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්නකොට देवी मुना समाधान शील संपन्न भावे महादय कायाय वचनयाय संवर हित काय वाचने संवर करगंड බලන්න මේ දරුවන්ට කෙවල් වල ඉඳන් උගන්වන්න ඕන දැන් ඉස්කෝලේ සමහර දෙමව්පියෝ හිතාගෙන ඉන්න ඉස්කෝලේ આવුවම හරියටම හරි කියලා ඉස්කෝලේ ඉන්නකොට පැය පහක් විතර ඔය පැය පහට බොහොමදසේ හොරන් ඒකත් එක ගුරුවරයෙකුට හම්බෙන්නේ විනාඩි 40ක්. එක ගුරුවරයෙක් කොහොමද විනාඩි 40ක ළමයි 40ක විතර දේවල් බලන්නේ. එක ළමයෙකුට විනාඩිය ගන්න තමයි මතක තියාගන්න. ඉස්කෝලෙන් බලාපොරොත්තු වෙන්න ඕන බොහොම ටිකයි. මේන දරුවන්ගේ විනය සදාචාරය හික්මීම මනුස්සකම හදන එක සකස් කරන එක පිළිවෙල හදන එක කාගේ වැඩද?
ඒක දෙමව්පියෝගේ වැඩක්. ළමයා අනෙකට කතා බහ කරන එකේ ඉඳන් කරන්නේ කවුරු දිහා බලලාද? ඒ අම්මගේ තාත්තගේ චර්යාව තමයි දරුවෝගෙන් පේන්නේ. ඒ හින්දා තාත්තලා අඩුයි. දෙමව්පියෝ විදිහට අද ඉඳන්ම පුරුදු වෙන්න අඩුම පන්සිල්වත් රකින්න. මෙහෙම අවබෝධයෙන් සීල සම්පන්න වෙන්න පුළුවන් එකම ආත්ම භාවයේ පිනතුනේ මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි. දරුවෝ උදට මතක තියාගන්න ඕනේ. අම්මා තාත්තා පුතේ ගෙදර ඉන්නකොට අම්මා තාත්තා වැඩට ගිහින් ආවට පස්සේ හැබැයි ඉතින් අම්මා තාත්තාට බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා පුළුවන් වෙන්න ඕන මේ මාතෘ පදවිය පීතෘ පදවිය බුදුරු සමාන කරලා තියෙන්නේ මොකේද? බුදුන්ට සමානයි. චන වටිනා තනතුරු දෙකක් ඔය අම්මා තාත්තා කියන්නේ. මේ ලෝකේ සේරටම අම්මෙක් වෙන්න බෑ, සේරටම තාත්තා කෙනෙක් වෙන්න බෑ. බෝසත් ගුණයෙන් පිහිටන ආශ්චර්යමත් දේවල් කරන්න පුළුවන් තනතුරු දෙකක් අම්මා තාත්තා කියන්නේ. ඒ අම්මා තාත්තා දෙන්නගේ ගෞරවය, ආත්ම ගෞරවය, පෞරුෂය රැකගෙන ඉන්නකොට දරුවන්ට මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න හැම දරුවෙක්ටම කියන්නේ. මෙතන ඉන්න දෙමව්පියෝ ඉන්න සෑම දරුවෙකුටම මම මේ කියන්නේ. මේ ජීවිතේ එක දවසක්වත් තියෙන්න ඕනේ ළමයි නම් කොරෝනා දන්නේ අම්මගේ අත අරගෙන නිගමටවත් ඔය අත අතගාලා දෙනවා. නමුත් අපිට දරුවන්ට තියෙන්න මේ මගේ අම්මගේ අත කියලා අම්මගේ අත දිහා බලනකොට මතක් වෙන්න ඕනේ මේ අතෙන් කොච්චර නම්මගේ මල මුත්‍රා ඇදලා ඇද්ද නැත්නම් අම්මගේ අතනේ මේ අතෙන් මට කොච්චර බත් මුට්ටි තම්බලා ඇද්ද දරුවන්ට අම්මා තාත්තයි බුදු වෙනවා දැනලා තියෙනවා මේ අතෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද ඒ අත් දෙකේ සිද්ධාලේම ටිකක්වත් ගාලා දෙනවා ඒ අත් දෙකේ බෙහෙත් තෙල් ටිකක්වත් ගාලා පොඩි කරලා දෙනවා මේ අත් දෙකෙන් මගේ නහය කොහොම හදන්නද මේ අත් දෙකෙන් මගේ ඔළුව කට මූණ කොහොම හදන්නද අපේ අම්මනේ පිටසන වුණා පුරුදු වෙන්න ඕනේ මෙව දැනිලා හුරු වෙලා තියෙන්න ඕනේ වැඩිහිටි දරුවෝ තාත්තා හැන්දෑවේ ගෙදර ආපුවාම තාත්තා හරි පීඩණයකින් තාත්තගේ මුළු ජීවිතේම ලේ කඳුළු හලන්නේ අපිට ජීවත් වෙන්න කන්න බොන්න මේ තාත්තගේ පහුල් දෙක හිටගෙන හිටියනම් හිටියේ ඇවිත්නම් නැවිත්තේ මේ අපිට ගෙවල් දොරවල් හදන්න මේ මට ඉගෙන ගන්න මගේ පන්ති ගාස්තු ටික දෙන්න දරුවන්ට ඔබ හිතිලා කවදාවත්
තාත්තගේ ඔළුවවත් අත ගාලා දෙනවා. පුතේ තාත්තා ළඟින් ඉඳගන්න. තාත්තගේ කකුල් අරගෙන තනිය උඩින් තියාගන්න. මගේ තාත්තා කියන හැඟීමෙන් තාත්තගේ කකුල් දෙකේ ඉඳන් අත ගන්න. තමන්ගේ ලේන් මසින් ජාතක වෙච්ච දරුවෙක් මෙහෙම කරනකොට දෙමව්පියන්ට බලාගෙන ඉන්න බෑ. තාත්තලා අඬනවා. ගෙවල් වල මේ විදිහට දරුවෝ දෙමව්පියෝ ගැන හිතනකොට ආය ඇති වෙන ප්‍රශ්නකුත් නැහැ. මම එන්නේ ඊයේ අම්පාර දේශනාවක් කරලා තාම එන ගම. මෙහෙම එකට යන්න ඕන බෞද්ධ නාලිකාවේ දේශනාව. ආය හැන්දෑවේ 6ට පුරුණෑගල ආය බලන්න. ආයෙත් උදේ කොළඹ දවල් රත්පුර හැන්දෑවේ අලුත්ම පවුදා ඉන්දියා. මෙතන අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන්න මේ කියන එක වචනයක්වත් අපත් කරන්න නම් එපා. ගම්පල දේශනාව සිද්ධ කරලා ඉරේදද කොහෙද? පොඩි ගම්පලම යට වුණානේ. ඉතුරු වෙච්ච දෙයක් නෑ. කෝටිපති ව්‍යාපාරිකයෙක් මට කියනවා ආමුදුරනේ මේ වෙච්ච දේ හිතාගන්න වෙනද මොකක් හරි වුණාම කොළු පැත්තටම බඩුමලු බෙදපු මම පරිම තන පොලිමේ ගියාලු ලැජ්ජාව පැත්තක ඉතලා බඩුමල්ලක් ගන්න නේ අපිට මොකක් වේද මේකව එනිසා මේ ජීවිතේ එක අකුසලයක් සිද්ධ කරගන්න. හිතෙන්වත් වචනෙන්වත් කයින්වත් මොකද ඒ මනුස්සයා කියනවා සියල්ල නැති වුණාට පස්සේ ජීවිතේ කිසිම දෙයක් නැකතර බිත්ති ටික විතරයි සේරම ගහගෙන ගිහිල්ලා ධනියටත් උඩින් මඩ තිබ්බලු. කිසිම දෙයක් නැහැ. එතකොට ලියකිවිල්ලක්වත් නැහැ. අධික පීඩණයෙන් ඉන්නකොට දරුවා ඇවිල්ලා ඔය මම කොහේරි කියන බණක් දැම්ම පිළිදයි දරුවෝ ටිකයි සේරම ළඟින් තියාගෙන ඉඳගත්තලු. එතකොට දැනුණලු කිසි දෙයක් නැති වෙලා නැහැ කියලා. පැහැදිලි කියන්නේ. පිළිද දරුවෝ ටික තුරුල් කරගත්තලු. එතකොට දැනුණලු කිසිම දෙයක් වෙලා නැහැ කියලා. ගෙනාපු බඩුමල්ල ඉව්වලු. දැන් කියනවා අපි වහන්සේගේ දේශනාවකුත් ෆෝන් එකේ දාගනලු. අපි උගන්වනවා පෙන්වතුනි අම්මටයි තාත්තටයි දරුවන්ටයි දවසකට සැරයක් හරි එකට බත් ගන්න. තාත්තට පුළුවන් වෙන්න ඕන බිරිඳට දරුවන්ට බත් කටවත් ගන්න. එන හාමුදුරනේ කවදාවත් නැතුව ගෙනාවු බඩුමල් තිබ්බ විදිහට ඔයාගෙන සේරටම දුක හිතේ කියලා හිතලා සේරටම කැව්වලු. වෙනදාට වඩා ජවයක් ආවා. අම්මයි තාත්තයි දරුවෝයි එකට ඉන්නවනම්
දරුවෝ නිසා අම්මටයි තාත්තටයි සැනසීම තියෙනවා නම් අම්මා තාත්තා නිසා දරුවන්ට සැනසීම තියෙනවා නම් දෙගොල්ලන්ට ගරු කරනවා නම් විවිධ ස්වාමියාට වචන කිව්වත් හිතක් විද්දන් නැත්නම් ස්වාමියා බිරිඳ හිත විද්දන් නැත්නම් ස්වාමියා බිරිඳ අගය කරනවා නම් බිරිඳ ස්වාමියාව අගය කරනවා නම් මේ අම්මලා කවත්තන් දිනේට තාත්තලා හොඳක් කිව්වේ පහතිගම යහන් කවත්තන් දිනේට තාත්තලා අගය කරනවා මිලා දෙන්න දෙනව මොනනම් කවත්තන් දිනේට තාත්තලා අම්මලා අගය කරනවා දෙමව්පියෝ කවද්දන් දිනේට ඔය දරුවන්ව අගය කරේ සමහර දෙමව්පියෝ කියනවනේ පුතේ හදුවනා හොඳ නිකන් හිටියනම් කියලා යන්නේම නෑ ඔය කතා සමහර දෙමව්පියෝ කියනවා දරුවන්ට පුතේ අපේ අයිරක්කාරයෝද කොහෙද කියලා එහෙම කියන්න එපා දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕන දරුවන්ට කතා කරනකොට අවදාවත් නම කියලා කතා කරන්න එපා. පුරුදු වෙන්න අපේ අම්මලා තාත්තලා කතා කරන්න මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. අපේ දරුවන්ට පිට මිනිස්සු මගේ දුවේ පුතේ කියනවාද? ඒ ඉතින් ඔය කියන්න බැරි කටක් කරුවා. තාතෝ කියලා කතා කරන එක නවත්තන්න දරුවෝ. එතකොට තමයි ළමයි උණුහරුපෙන් බයින්න අම්මටයි තාත්තටයි. මේ දරුවෝ පුරුදු වෙන්නේ අම්මට තාත්තට නේ අර මගේ අම්මේ මගේ තාත්තේ කියන. ගෙවල් වල 700ක් නැහැනේ 5-6 දෙනා ඉන්නේ. හරි සතුටින් ඉන්නකො. යල්ල නැති වෙච්ච ගම්පල මුදලාලි කියනවා හාමුදුරුවනේ දරුවෝ බිරිඳ වැළඳ ගන්නකොට මුළු ලෝකෙම දෙනවා ඉන්නවා වගේලු. ඒ නිසා මේ සියලු දෙනාට කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ තුල සත්පුරුෂ විදිහට ජීවත් වෙන්නයි පන්සලක් වාගේ පවුලක් ගත කරන්නයි අවශ්‍ය කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම දේශනා මේ පිංගම් පුරපොළ මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 150ක් පිරීම නිමිති කරගෙන මේ පින්දුතුනේ විද්‍යාලයේ වෙනුවෙන් විදුහල්පතිතුමා අපේ ධම්මකිත්තේ හාමුදුරුවෝ මහන්සිය මට බොහෝ කාලයක් තිස්සේ කියලා තිබ්බේ මේ ඉස්කෝලේ බණක් කියන්න ඕන කියවන්න ඕන කියලා. උන්වහන්සේගේ ගෞරවනීය ආරාධනාවක් අපේ සුමන පඬිත හාමුදුරුවන්ගේ වැඩමවීම මේ කරුණු කාරණා සියල්ල මත මේ ආරාධනාව වඩින්න මට ප්‍රබල හේතුවක් වුණා. ඒ වගේම අපේ මදුසානි පළතවානේ මහත්මයා තුන් හතර ගමනකට වැඩි ගියා පන්සල් එක කියලා දෙන්න කියලා. ලොකු උපනාවක් තිබ්බා අපේ විදුහල්පතිතුමත් ගියා. ලොකු නන්දුවක් තිබ්බා. අවුරුදු 150ක් ගත වෙන තැන සියලු දෙනාට ඥාතරය පිළිත් කියලා හෙට දන් දීලා බණක් කියලා මේ සිද්ධ කරගත්තේ ගරු විදුහල්පතිතුමත් සතුටු වෙන්න ඕනේ. මේ ඔබතුමාගේ ජීවිතයේ සරණමය දවසක්. ඔබතුමාගේ රාජකාරී ඉතිහාස වටිනාම දවස් හද වෙන්න ඕනේ. සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර එක්කව වෙලා පින්කම සිද්ධ කරගන්න යෙදුණු විද්‍යාලය ආරම්භ කරපු සියලුම සත්පුරුෂයන්ට නිවන් දකින්න මේ පින් හේතු වේවා සාදු කියලා පදන්න. අද වර්තමානයේ දියුණුවට කටයුතු කරන
විදුහල් පෙතුතුමා අධ්‍යනානන්දන කාර්ය මණ්ඩලය අපේ දරුවෝ දෙමව්පියෝ ආදී ශිෂ්‍ය සංඝ පාසල් සංවර්ධන කමිටු සියලුම සත්පුරුෂයන්ට පින් අයිති වේවා. අපේ දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. අවුරුදු 150ක් ගත වෙනකොට ඉස්කෝලේ පණ වගේ රකින්න ඕනේ. පුතේ අවුරුදු 150ක් පරිස්සම් වෙච්ච තැන මම මේ දරුවන්ට පොඩි යෝජනාවක් කරනවා. පුතේ පුළුවන් නම් අද ඉඳන් කරන්න. ඔය එක ඩෙස් එකක් කවකටු පාරක්වත් ගහන්න එපා. කැසිකිලිය ඉඳන් පුතේ පරිස්සම් කරගන්න. ක්‍රීඩා උපකරණ ටික සංගීත භාණ්ඩ ටිකේ ඉඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක විදුහල් ප්‍රති කෙනෙක් මට කියනවා හාමුදුරුවනේ ටොයිලට් පද්ධතියක් හදලා ලබන සඳුදා දරුවන්ට විවෘත කරන්න දෙන්න තිබ්බලු. මේ සතියේ සිකුරාදා යනකොට දොරවල් 4ක් කඩලු ගියේ. අපේ දරුවන්ට අපේ ලොකු ළමයින්ට පොඩි උන්ට පුතේ අදිස්ථාන කරගන්න. මේ ඉස්කෝලේ අවුරුදු 150ක් පැවතුණා වගේ අපි පරිස්සම් කරන්න. ඩෙස් බංකුවකටවත් හානි කරන්න එපා. ටැප් එකක්වත් කඩන්න එපා. මේ ගහට කොළට ආදරය කරන්න. ටොපි කොළයක්වත් මේකේ දාන්න එපා. මේ තමයි මේ දේවස්ථානයක් වගේ. මේ ඔයාලා ඉස්සරහට ආවම අර පිටිපස්සේ කට්ටියට පේන්නේ නෑලු.